മസ്സെദരെ നൊന്തരെ മസ്സെദരെ ഇതയത്തിൽ മൊഴിയായി എൻ ആസை தாவது ഉന്നിലേ. Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා කොහොමද? ඔන්න මම මගේ second vlog එකත් අද ගෙනාවා. අද මම මේ කොහෙද යන්නේ කියලා ඔයාලා මෙලහට thumbnail එකෙන් දැකලා ඇතිනේ. ඉතින් අද මම යන්නේ කොත්මලේ. කොත්මලේ කියන්නේ හරිම ලස්සන calm food පැත්තක්. ඉතින් අද කොත්මලේ මම ගිහින් මොකද කරන්නේ, කොහෙද යන්නේ, මොකද වෙන්නේ කියලා බලන්න මේ වීඩියෝ එක ඉවර වෙනකම් මාත් එක්ක ඉන්න. ඉතින් යාළුවනේ අපි ඉස්සෙල්ලාම ආවේ කොත්මලේ සෑය වඳින්න. අපි ඇතුළට ගිහින් බලමු කොත්මලේ සෑය කොහොමද කියලා. මේ තමයි කොත්මලේ සෑය. මේ කොත්මලේ සෑය ඇතුළට යන්න. හැබැයි ඇතුළට යන්න කලින් අපි කොත්මලේ සෑය වටපිටාවේ ඇවිදලා කරලා වටපිටාවේ ලස්සන කොහොමද කියලා බලලා ඉන්න. මං ඔයාලට කලින් කිව්වනේ සෑය ඇතුළට යන්න පුළුවන් කියලා. ඉතින් දැන් අපි සෑය ඇතුළට ගිහින් බලමු කොහොමද ඒක ලස්සන කොහොමද යාලා හදලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මෙහෙම අපි කොත්මලේ සෑය ඇතුළට යද්දී තව චූටි සෑයක් එකට හදලා තියෙනවා. මම ඒකත් ඉස්සරට පෙන්නන්න. අපි යමුකෝ. ඉතින් මෙතෙන්ට ආවහම පූජා කරන ලද වම් සිරිපතුලෙහි අනුරුවක් සහ දකුණු සිරිපතුලෙහි අනුරුවක් බලාගන්න පුළුවන්. දැන් මම ඔයාලට පෙන්වන්නේ දකුණු සිරිපතුලෙහි අනුරුව. මේ තමයි වම් සිරිපතුලෙහි අනුරුව. ඉතින් මම මේ කොත්මලේ ඩෑම් එක හරිය. මට කොත්මලේ ඩෑම් එකට නම් යන්න බැරි වුණා. මම මෙහෙම ඔයාලට කොත්මලේ ඩෑම් එකේ ලස්සන පෙන්නන්නම්. මොකද මං ගිය දවසේ යාලා ටිකට් රිලීස් කරේ නැහැ. වාහන වල යන්න එන්න විතරයි යාලා පර්මිෂන් දුන්නේ. ඉතින් මට වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වුණා. ඉතින් මම දැන් මෙයාලා එක්ක යන්නේ තවත් කොත්මලේ තියෙන ලස්සන පැත්තකට. අපි ගිහින් බලමු කොහෙද කියලා. ඔබ පෙරදා ආදරේ මාලකින් නැති ඒ සමරුන් රුතමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මදුවේ
දවසක් දාමල් වැස්සේ තෙම ඉතින් මම මේ දැන් යන්නේ රණමුණේ රජපිහිල් සහ අම්බලම් බලන්න. අර ඈතින් පේන රජපිහිල් සහ අම්බලම්. ඉතින් මම ඔයාලට පෙන්නන්න කියලා ගත්ත වීඩියෝ ක්ලිප් එක ඩිලීට් වෙලා. ඒ හින්දා මට ඔයාලට මේ වීඩියෝ ක්ලිප් එක පෙන්නන්න වෙන්නේ නැහැ. දැකලා නැති කට්ටියට බලන්න මම ෆොටෝ එකක් දාන්නම්. මේ වටපිටාව හරිම ලස්සනයි. ඉතින් ඔයාලත් බලන්න කොහොමද ලස්සන කියලා. හිරිවැටුණු සඳසියා නිදිවර පුරේමා තනිවෙන්න හදවත් දැන් හිගයි වැහිබිඳු වැටෙනවානම් සුළඟක් සැලෙනවානම් මොහොතක් තනිවී සොයමි ආදරේ So finally it's my lunch time. ඉතින් මං හිතනවා ඔයාලා මගේ vlog එක අසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් අලුත් vlog එකකින් ඉක්මනට හම්බෙන්නකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. Bye.